පුංජෝර්නෝ එන. ඉතින් අද මේ ඔයාලත් එක්ක ටිකක් විශේෂ කතාවක් කරන්න කියලා හිතුවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මේ යුරෝපයේ සහ එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ වගේ රටවල් වල තියෙන තත්ත්වයක් එක්ක ඇත්තටම මට හිතුණා මේක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කතා කරන්න. මම ඉතාලියේ ජීවත් වෙන කොල්ලෙක් හැටියට. Qui est célébré ici à La Chapelle, dans le 10e arrondissement de Paris. ඉතින් මේ මොකද්ද මේකේ තත්ත්වය ඇත්තටම? දැන් අපි මේ ගියොත් එහෙම මේක පටන් ගන්න ඇත්තටම මේ එංගලන්තයේ තිබ්බ මේ මහා රැළිය යුනයිටඩ් කින්ඩම් කියන මේ රැළියේ ආරම්භයක් හැටියට තමයි මේක පටන් ගන්න. හැබැයි මේක ඊට ඉස්සෙල්ලා 2015 13 වගේ ඉඳන් ආපු ප්‍රශ්නයක් මේක. ඒ වුණාට මේක මේ ඊට පස්සේ ටික එන්න ඇවිල්ලා ඊට පස්සේ කොරෝනා වසංගතෙත් එක්ක ආයි ඒක යට ගිහිල්ලා ආයි ඊට පස්සේ ආපු මේ ආර්ථික ප්‍රශ්න යුද්ධ ගැටලු එක්ක ආයි මේක පැනලා ගිහලා උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ කවුද මේක පටන් ගත්තේ? මේක ඇත්තටම මේ රැළිය ඇවිල්ලා ටොමි කියලා කෙනෙක් තමයි මේක මේ මුල් ආරම්භය අරගෙන මේක වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් එයා ඇවිල්ලා එහෙන් පිටින්ම තනිකර දක්ෂිණාංශික මේ දේශපාලනඥයෙක්. එයා ඉතින් ඔය මේ අන්තවාදී විදියට තමයි මේ දේශපාලනය කරගෙන යනවා කියලා ඉතින් තොරතුරු තියෙන්නේ. ඉතින් මේ ඇත්තරම ඔය සමහරක් වෙලාවට ඔය ජර්මනියේ වෙච්ච ඔය මේ දෙවන ලෝක යුද්ධයේත් මේ වගේ දෙයක්ම තමයි ආරම්භය හැටියට තිබෙත්. හැබැයි මේකම නෙමෙයි, මේක යුද්ධ ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. මොකද එංගලන්තයේ තියෙන ඒගොල්ලන්ගේ ෆෝසස් අනම්මනම් ඔය M15 වගේ ඒවලත් එක්ක බලද්දි මේවා එහෙම වෙන්නේ නැහැ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මොකද මේ ඉච්චර ලොකුවට යන්නේ ගන්නෑ කියලා. ඒ වුණාට ඇත්තටම මේකෙන් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ ජීවත් වෙන හැමෝටම දැන් එංගලන්තයේ දැන් මෙහෙත් එහෙම ලොකුවට නෑ. මං ඉතාලියේ ඉන්නේ. ඒත් මෙහෙ ලොකුවට නෑ. ඒ වුණාට තන පොඩි දේවල් වෙනවා කියලා ඒ වුණාට තොරතුරු තියෙනවා. ඒ වුණාට ඉතින් අපිට හරියටම කියන්න බෑ. ඉතින් ඒත් මම විශ්වාස කරනවා එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා. ඒ වුණාට දැන් මේක ඇත්තටම මොකද්ද මේකේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මේ සංක්‍රමණික වෙලා එන අය ඉන්නවනේ. මේගොල්ලෝ ආවට මේගොල්ලන්ගේ වැඩේ මේගොල්ලෝ කරන්න නැති එක තමයි මට තේරෙන විදිහට මේගොල්ලන්ගේ ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි කාගේ හරි රටකට ගියාම අපි දැන් ලංකාවේ ජීවත් වෙන විදිහට මේ රටේ ඇවිල්ලා ජීවත් වෙන්න බෑනේ. එතකොට අපි මේකට හැඩ ගැහෙන්න ඕනේ. හැබැයි මේ ගොඩක් වෙලාවට මේක වෙලා තියෙන ඔය මේ මම මේම කියන එක හරියට දන්නේ නැහැ. උනාට ගොඩක් වෙලාවට මේක තියෙන ඔය මුස්ලිම් ප්‍රජාවත් තමයි ගොඩක් වෙලාවට මේක වෙන්නේ. මේක ඒගොල්ලන්ගේ අතින් වෙන වැරද්දක්. ඔය බංග්ලාදේශය, එතකොට පාකිස්තානය වගේ ඒ වගේ රටවල් වලින් ඉන්දියාවෙන් වගේ. ඉන්දියාවේ හැබැයි මම මේ ගොඩක් දැකලා තියෙනවා. ඉන්දියාවේ එහෙම මේ කට්ටිය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ මේ ගොඩක් IT පැත්තේ තමයි මං ඉන්න පැත්තේ වැඩ කරන්නේ. මං දන්නවා කොල්ල දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙ කෙලින්ම කැම්පස් වලට ඇවිල්ලා එහෙම යන කට්ටියක් ඉන්නවා. මං දන්න එක්කෙනයි දෙන්නයි තමයි අපි වගේ සාමාන්‍ය රස්සාවක් කරගෙන ඉන්නේ. මං දැකලා තියෙන්නේ. හැබැයි ඉන්නවත් දන්නේ නැහැ. මම මේ හරිය එහෙම ලොකුවට දැකලා නැහැ ඉතාලියේ. හැබැයි ඒ වුණාට දැන් ඔය එංගලන්තේ පැත්තේ ගියොත් මම ඔයගොල්ලන්ට වීඩියෝ දාන්නම්. අති විශාල විදියට ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා. ගොඩක්ම ඔය දකුණු පැත්තේ තමිල්නාඩුවෙන් තමයි ගොඩක් අය කියන්නේ මේ තමිල්නාඩුව පැත්තේ ඔය ආසියාවේ දකුණේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට මේ සංක්‍රමණය වෙලා තියෙනවා කියලා කියන්නේ එංගලන්තයට. ඉතින් ඕක තමයි ඉතින් විස්තරේ. ඊළඟට ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ගියේ දැන් මේ එංගලන්තයේ ඇත්තටම මේ වෙලාවේ තියෙන දේශපාලනෙත් එච්චර සාර්ථක නැහැ. ඉතින් මේවත් එක්ක දැන් ඔය මේ යුක්‍රේන එහෙම යුද්ධය නිසා ඉතින් ඊළඟට මේ දේශපාලන තත්ත්වය මේ යුරෝපයේ සහ එංගලන්තයේ දේශපාලන තත්ත්වය ඇත්තටම මේ වෙලාවේ ඇත්තටම එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. මේ ගොඩක් වෙලාවට මේ ප්‍රංශයේ ඉතාලියේ වගේ හැම වෙලාවෙම ආණ්ඩු පෙරලෙනවා. ඒ වුණාට හැබැයි ආර්ථිකයට දැන් ලංකාවේ වගේ එකපාර බකස් ගාලා දරස් ගාලා කඩන් වැටෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඒගොල්ලන්ගේ දේශපාලනය හැම වෙලාවෙම මුහුදු රැල්ල වගේ තමයි. ඉතින් කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඉතින් දැනටත් එංගලන්තයේ තියෙන දේශපාලන තත්ත්වය ඉතාම අස්ථාවරයි. ඉතින් ඒක නිසා ඇත්තටම මිනිස්සු මේ වෙලාවේ බලන්නේ මේ ඒගොල්ලන්ට විකල්ප මාර්ගයක්. දැන් අපේ ලංකාවේ අරගලයේ වෙලාවේ
ඇත්තටම දැන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නැති වෙලා ඔය දැන් එකපාරටම ආවන් NPP එක. අන්න ඒ වගේ මේ වෙලාවෙත් එහෙ දැන් ඒගොල්ලන්ගේ ප්‍රධාන පක්ෂ ඔක්කොම බිඳ වැටලා තියෙන්නේ. මේ වෙලාවේ මිනිස්සු හොයනවා ඒගොල්ලන්ට අලුතෙන් දෙයක්. ඒ කියන්නේ අලුත් අරමුණක් එක්ක රට කොහොමද ගොඩට යන්නේ කියලා. දැන් ඒගොල්ලන්ගේ ඇත්තටම දැන් ඉතිහාසය ගත්තොත් එහෙම ඉංගලන්තය කියන්නේ එහෙන් පිටින්ම මේ හරියට වයිකින්ලගෙන් හැදිච්ච රටවල් නෙවුවා. ඒ කියන්නේ මේ මුහුදු මංකොල්ලකාරයෝ එහෙම ඇවිල්ලා හොරකම් කරගත්ත දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඒගොල්ලෝ ඒව අරන් ඇවිල්ලා ගොඩනගාගත්ත දේවල් තමයි රට ඇතුළේ තියෙන. දැන් ඒවා ඉතින් අවුරුදු ගාණක් ගිහිල්ලා ඒවා දැන් ඉතින් ෂේ වෙලා යනවා ඉතින් කාලෙත්. දැන් ඒගොල්ලන්ගේ කිසිම දැන් චීනේ ඉන්දියා පැත්තට ගියොත් එහෙම දැන් මේ කාලේ නැගීගෙන එන රටවල් හැම පැත්තෙම දියුණු වෙගෙන එනවා. දැන් ඒගොල්ලන්ගේ තාම එකතන පල් වෙනවා. ජර්මනියත් එහෙමයි තාම එකතන පල් වෙනවා. ඉතින් ලොකු ආර්ථික හැබැයි ඉක්මනට බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වෙත් එක්ක මේක තමයි තත්ත්වේ. ඉතින් බලමු ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා. මොනවා වුණත් දැන් ඕස්ට්‍රේලියාව පැත්තට ගියාමත් එහෙමයි. ඕස්ට්‍රේලියාව පැත්තෙත් තිබ්බා පොඩි රැලියක්. ඒකේ දෙකොල්ලක් හිටියා. අපිට මේගොල්ලන් ඕනේ කියන කට්ටියත් හිටියා. මේගොල්ලෝ එපා කියන කට්ටියත් හිටියා. ඉතින් ඒ වගේ තමයි දැන් හැමතැනම මේක පටන් අරගෙන ඉන්නේ. ගොඩක්ම මේක වෙන්නේ මේ අප්‍රිකාව සහ යුරෝපය ගත්තාම අප්‍රිකාව පැත්තෙනොත් ගොඩක් කට්ටිය එනවා. ඒ කියන්නේ කළු දාතිකයෝ සෑහෙන ප්‍රමාණයක් එනවා. ඔයගොල්ලෝමයි ওই කලින් වීඩියෝ බලලා නැත්නම් මේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ මම ලින්ක් එක දාන්න පුළුවන් වුණොත් මේ මම ඒකේ දාලා තියෙනවා අර මේ පාරේ ජීවත් වෙන අය. ඉතින් පාරේ ජීවත් වෙන අය මෙහෙත් ඉන්න ගොඩක්ම කළු ජාතිකයෝ. දැන් මේ මම දැන් උදේ පාන්දර මේ ඇවිල්ලා මේ පාක් එකේ මේ වීඩියෝ කරනවා. ඇට යන ගමන් දැන් මෙතන මේ පාක් එකෙත් 10 දිනකට වඩා තැන් වල බංකුවල නිදාගෙන ඉන්නවා. ඉතින් ඒ කියන්නේ පර්මනන්ට්ම ඒගොල්ලෝ මෙතන තමයි ඉන්නේ. ඒ කියන්නේ මම කවදාවත් මම මෙහෙට එන හැමදාම ඉඳන් ඒගොල්ලෝ මෙතන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේගොල්ලන්ටත් ඉතින් මේ රටේ මිනිස්සු දැන් අපේ ගෙදරට කවුරු හරි පදිංචියට ඇවිල්ලා අනවසරෙන් ඇවිල්ලා ගෙදර තියෙන බත් හැලියක් කාලා වතුර ටිකක් බීලා නිදාගෙන කරගෙන ඔක්කොම ටික කරගෙන යනවා නම් අපිටත් කියන්නේ නැතුව අපිත් දන්නේ නැතුව එතකොට ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා තින්නත් ඒ වගේම ප්‍රශ්නයක් තමයි. ඉතින් මේකට ඇත්තටම දැන් එහෙමයි කියලා මං හිතන්නේ මේගොල්ලන්ට දැන් සංක්‍රමණික අයව එලවන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ රටේ ගොඩක්ම ශ්‍රම බාධකත්වය මේ සංක්‍රමණිකයන්ගෙන් හම්බ වෙනවා. දැන් ඉන්දියාව වගේ අපේ වගේ රටවල් වල ගත්තාම ගොඩක් අය එනවා මේ ඇවිල්ලා මෙහෙ ගොඩක් රස්සා කරනවා. දැන් මම මේ වැඩ කරන පැතිවල සමහර තැන් වලට ගියාම මම එක තැනක වැඩ කරා. එතන තනිකරම ලංකාවේ විතරයි ඉන්නේ. රෙස්ටුරන්ට් එකේ කිචන් එකේ වේටර් කැෂියර් එකේ ඉඳන් අයිතිකාරයා විතරයි ඉතාලි ජාතිකයෙක් ඉන්නේ. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ. ඉතින් ඒ වගේ දැන් මෙහෙ ගොඩක් අය දැන් සුද්දෝ කියන්නේ ආතල්ලගේ චිල් එකේ ඉන්න ජාතියන්නේ. ඒගොල්ලෝ පැය 5-6 වැඩ කරලා ගෙදර යනවා. ඊට පස්සේ ඉතුරු ඔක්කොම ටික අදින්නේ ඔය පිටින් ආපු මිනිස්සු. ලංකාවේ අය, බංගලි, කල්ලෝ, ඉන්දියන් අය, පිලිපීන්ලා ඒගොල්ලෝ තමයි මේ ඉතුරු ඔක්කොම ටික මේක කරගෙන යන්නේ. ඉතින් මේ රට දිගටම කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රම බාලකායට මේ සංක්‍රමණිකයන් ඕන වෙනවා. ඉතින් මේ සංක්‍රමණිකයන් කියන්නේ මං කියන්නේ මේ බෝට්ටු වලින් ඇවිල්ලා එහෙම එන්න කියන අය හැමෝම නෙමෙයි. ඒ වුණාට දැන් මේගොල්ලන්ට දෙන්න වෙනවා. දැන් මේගොල්ලන් ඉතාලියේ දැන් ස්පොන්සර් වීසා එක ගත්තාම දැන් අවුරුදු 2කින් අරගෙන නැහැ. දැන් මං හිතන්නේ මේ ප්‍රශ්නෙත් එක දැන් මෙලෝනි තමයි ඉන්නේ. එයත් ගොඩක් දක්ෂිණාංශිකව පොඩ්ඩක් බලන කෙනෙක්. ඉතින් මේ ඒගොල්ලෝ දැන් මේ අවස්ථාවේ දුන්නේ දැන් අවුරුදු 2ක් වෙනවා. තාම ඉතාලියට ස්පොන්සර්ස්ලා නැහැ. ඇප්ලයි කරපු අයට තාම ඇවිල්ලා නැහැ. ඒක සමහරක් අය කියන එක්කෙනෙක් දෙන්නෙක් ආවා කියලා. ඒත් ඉතින් අපි දන්නේ කොහොම හරි මම දන්න තරමින් නැහැ. මොකද මමත් ඇප්ලයි කරා අවුරුදු 2ක් තාම මුකුත් නැහැ. ඉතින් ඕක තමයි ඉතින් තත්ත්වය. ඉතින් එහෙනම් ඉතින් ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් එන්නම්. මොකක් හරි අලුත් නිවුස් එකක් තිබ්බොත් අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් ඉතින් වෙලාවත් හරි. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.